පුද්ගලික සත්‍යයක් නැතුව පවතින එක. මමත්වය කියන එක පුද්ගලික සත්‍යයක් නැතුව පවතින එකක්. හැබැයි මමත්වය පුද්ගලික සත්‍යයක් ඇතුව ගනුදෙනු කරන එක. මමත්වය කියන එකට පුද්ගලික සත්‍යයක් නැහැ. මමත්වය කියන එක පුද්ගලික සත්‍යයක් නැතුව පවතින එකක්. මමත්වය කියන එක පුද්ගලික සත්‍යයක් ඇතුව අතන නැතුව මේක ඇතුව ක්‍රියාත්මක වෙන එකක්. එහෙනම් මේ ක්‍රියාකාරී ස්වභාවය තුළ මොකද්ද කලින් නොතිබිච්ච එකක් තිබිලා. කවුරු කෙනෙක් පොඩ්ඩක් අමනාපෙන් වගේ ඉන්නවා. ටිකක් එපිලා බලනවා. ඒක තේන වෙනසක් මොනවාරි. කලින් තිබුණට වඩා ටිකක් වෙනසක් තියෙනවානේ. එහෙනම් කලින් මොකද්ද නොතිබිච්ච එකක් දැන් තිබිලා කියන එකනේ. දැන් තියෙන මොනවද එකක් මීට පෙර නොතිබුණා කියන එකනේ. ඒ මොකද? අමනාපය, වැරදි වැටහීම, ගැටෙන ස්වභාවය කලින් නොතිබිච්ච එකක්. දැන් තියෙනවා. එහෙනම් මේ මමත්වය කියන එකත් එවැනි සමීකරණයක්. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේ හරිම ශ්‍රේෂ්ඨයි. හරිම පින්වන්තයි ඔබ වහන්සේ. වහන්සේ දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ. වහන්සේට තේ ටිකක් බොමු නේද? මනුස්සර තේ දෙන්න හදනවා. ඇයි? මට මොකද්ද එකක් ආවනේ අකට දැනුණානේ. ඒ මොකද්ද දැනුනේ? ඒ වචන ඇවුනාම ඒ වචන තුල මගේ වටිනාකම කියලා එකක් මට දැනුණා. ඒ ගෞරවය තුල අනිත් අයට සාපේක්ෂව මම පූජනීයයි කියලා මට දැනුණා. ඒ ප්‍රකාශන තුල ඒ වචන තුල මම ශ්‍රේෂ්ඨයි කියන එක දැනුණා. අන්න ඒ දැනිච්ච ක්‍රියාදාමයේ තියෙනවනේ. ඒ ඇඟිච්ච ක්‍රියාදාමයේ තියෙන. අන්න එතන තමයි මමත්වයේ නිර්මාණය. ඒ මමත්වයේ නිසා මාව වටිනාකමින් යුක්ත කළා. මාව ශ්‍රේෂ්ඨ කළා. තේ ටිකක් දෙනවා. ස්වාමීන් වහන්සේ නම් මහා පොළොවේ දෙයියෙක් වගේ. දෙයියෝ දැකලා නැහැ. ඉන්නවනම් දෙයියෝ මෙන්න මේම තමයි ඉන්නම ඇත්තේ කියන දැනට ආවා ස්වාමීන් වහන්සේ. ඇයි උපාසකමත් එහෙම ආවේ? ස්වාමීන් වහන්සේගේ චරිතය සහ ඔබ වහන්සේගේ ඇසුරින් මට ආවලා. තේ බීලා බෑ කැම ටිකක් කමු. අර දැන් මනසට කැම දෙන්න ඕනේ. ඇයි ඒ මිනිහයාට වටිනාකම ටික ටික වැඩි වෙන්නේ? ඒකට හේතුව මොකද? මා තුල වටිනාකම ටික ටික වැඩි වෙන නිසා. අරයාගේ හදාස් වලින් මගේ නැති සත්ත්ව ස්වභාවයක් නිර්මාණය වෙනවා. ඒ ක්‍රියාදාම තුල සත්ත්ව ස්වභාවයක් මගේ සිත අඳුන ගන්නවා. ඒකට සාපේක්ෂව වටිනාකමට සාපේක්ෂව අර මනුස්සයාට වටිනාකම දෙනවා. හැබැයි මට බැන්නා නම්, නිඳා කළා නම්, අපහාස කළා නම් ඒකත් මාන්නය තමයි. පළු යන්න අපට බයිනවා. වේදනාව කට ගන්නවනේ අපිට. ලැජ්ජාවක් අට ගන්නවනේ. ඒ ලැජ්ජාව කාටද අටගන්නේ? ඒ වේදනාව මාන්නෙට. ඒ කනසල්ල මාන්නෙට. ඒ කලකිරීම මාන්නෙට. ඒ ශබ්ද තුල අපි තුල නිර්මාණය වෙන සියලු මානසිකත්වයන් මාන්නේ. මේ කතා කරන්නේ රාතන් වහන්සේ සම්බන්ධයෙන් නෙමෙයි. ප්‍රත්‍යජන සාමාන්‍ය භික්ෂුන් වහන්සේ කෙනෙක්. එතකොට නින්දාව ප්‍රශංසාව කියන ඒ අටලෝ දාමෙන් ඒ දෙක කුමන විදියට ක්‍රියාත්මක වුණත් ඒ ක්‍රියාදාම තුල අපි තුල මාන්‍ය නිර්මාණය විය හැක. ඒකාන්ත වශයෙන්ම වෙනවයි කියලා අපිට කියන්න බෑ. විය හැක. කොහොමද වෙන්නේ? ඒ ගනුදෙනුව තුල මාන්‍ය කියන ස්වභාවයක් අට ගන්නවා. පුද්ගලයා සත්වයා කියලා කියන්නේ මේ කය පේන රූපේවත් අල්ලනකොට අවු වෙන භෞතිකේවත් මම කියලා හිතාගෙන ඉන්න එකවත් නෙමෙයි. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන 6 යම්කිසි පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන පංච භූත තුල ක්‍රියාදාමයක් ගොඩ නගනවා නම් ඒ ක්‍රියාදාම තුල නිර්මාණය විය හැකි ස්වභාවයක් තමයි මේ මාන්නය කියන්නේ.
මේක එක අදියරක්. දෙවෙනි අදියරේ ඊට වඩා ටිකක් ගැඹුරු එකක් තියෙනවා. අර ක්‍රියාදාම මං කිව්වේ මේ නාම රූපවල මේ සතර මා භූතය එක රාශි වෙලා මේ සලආයතනත් එක්ක කටයුතු කරලා මොනවාරි ක්‍රියාවක් ඒ ක්‍රියාව තුළ මට වුණාය කියලා මම එකක් හිතනවා. ඒ හිතන මානසිකත්වය නිසා අරක අනුමත වෙනවා මෙතන සත්‍යයක් ඉන්නවයි කියලා. සමීකරණය. මට වුණාය කියලා හිතනවා. ඒ හිතන එකම එක සිතවිල්ල නිසා අරක අනුමත වෙනවා මෙතන සත්‍යයක් ඉන්නවයි කියලා. හැබැයි මට වුන්නේ මගේ අඩුවටයි මේක උනේ. මගේ ගුණයටයි මේක උනේ. මගේ කුසලයට උනේ මේක අකුසලයට උනේ. හේතුව නිසා අටගත්ත ඵලයක් මේක. මට උන්නේ නැහැ කියන තැන එයා ඉන්නවා. ඒ නිසා මාන්‍ය අනුමත වෙන්නේ සමීකරණේ අනිත් පැත්තට කරකුණා. පුද්ගල සත්ත්ව ස්වභාවය අනුමත වෙන්නේ නැහැ. ඒක මෙල්ල වෙනවා. ඉදිරියේ තියෙනවා ළඟට එන්නේ බයයි කියලා කියන්නේ. බය නිසා ළඟට එන්නේ. එයාගේ ප්‍රඥාවට බයයි. ඒ මාන්නේ එම නැත්නම් මමත්වය නිකම් පැවතිලා මෙල්ල වෙලා යනවා. හැබැයි බැරි වෙලාවත් එයාගේ සලආයතනත් එක්ක ගනුදෙනු කරනකොට ඒ ක්‍රියාදාමයේ තුල නිර්මාණය විය හැකි කියන ඒ මාන්නය නැත්නම් මමත්වය මේක මට තමයි උනේ මට තමයි කළේ මට තමයි ඇවුනේ මට තමයි පෙනුනේ මට තමයි දැනුනේ මම තමයි මේක ඉතලා තේරුම් ගත්තේ මට තමයි අවබෝධ වුනේ මම තමයි පුරුදු කළේ මට තමයි වැඩුනේ මගේ සීලය මගේ ගුණය මගේ දක්ෂකම මගේ හැකියාව මම කියලා හිතන ඒ එක සිතුවිල්ල නිසා අර ක්‍රියාදාම තුළ පවතින ක්‍රියාදාමය මමත්වයේ බවට පත් වෙනවා. ඒ මමත්වය නිසා ඒකේ හයිතිය උරුමය නිසිතට හම්බ වෙනවා. සිත කුමක් උරුම කරගන්නේද? සිත කුමක් අයිතියට පත් කරගන්නේද? ඒ එක හේතුව ඇතිලු එයාට නැවත ඉපදෙන්න. ඒකම හේතුවක් ඇති එයාට ඉපදෙන්න. අයිතිය බැහැර කිරීම. මටයි උනේ. මට වුණා කියන ඒ මානසිකත්වය පුළුවන් තරම් යටපත් කිරීම තුළින් අර මමත්වෙ මෙල්ල කරන්න පුළුවන්. දැන් ඔබ වහන්සේට මොකවත් පේන්නේ නැහැ. දැන් ඔබ වහන්සේට මොකවත් ඇහෙන්නේ නැහැ. දැන් ඔබ වහන්සේට මොකවත් දැනෙන්නේ නැහැ. මාන්නය ඇති වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි ස්වාමීන් වහන්සේ මට මොකද පේන්නේ නැහනේ? ස්වාමීන් වහන්සේ මට මොකද ඇහෙන්නේ නැහනේ. ඇයි? තිත්ත කරවලක මම වාඩි වෙලා ඉන්නවා. ඔක්කොම කරවලා මොකද පේන්නේ නැහැ. ස්පේස් සයිලන්ස් එකක් එතන තියෙන්නේ. අවකාශයේ තියෙන නිශ්ශබ්දතාවය මොකවත් ඇහෙන්නේ නැහැ. ඊටත් කිසිම දෙයක් නැහැ. මාන්නය ඇති වෙන්න පුළුවන්ද බැරිද කියලා ඇහුවොත් මගේ අත්දැකීම මම කියන ඇති වෙන්න පුළුවන්. ඇයි දෙයියනේ මට මොකවත් හිතෙන්නේ නැත්තේ? හිතෙන්නේ නැත්තේ මට අන්න. එයා ඇදුවා එකක්. මට හිතෙන්නේ නැත්තේ ඇයි? මට කියලා මට හිතෙන්නේ නැහැ කියන එක නිසා. මොකවත් නැති තැනත් අරය නිර්මාණය වෙලා. ඒක ඔයා ඉන්න ලස්සට බලන්න. අර ඒ කරවලේ මොකද හිතෙන්නේ නැහනේ මට. මේ කරවලේ මොකද පේන්නේ නැහනේ මට. කරවලේ මොකද පේන්නේ නැද්ද? පේන්න දෙයක් එතන නැද්ද? කරවලේ මොකද ඇයෙන්නේ නැද්ද? ඇයෙන්න දෙයක් එතන පවතින්නේ නැද්ද? කරවලේ මොකද හිතෙන්නේ නැද්ද? හිතෙන්න අවශ්‍ය පරිසරය එතන නැද්ද? ඒක තේරුම් ගත්තා නේ මමත්වයේ යට යනවා. ඒ මමත්වයේ යට යනවා. ඒ මමත්වයේ අයිය අඩු වෙනවා. ඒ මමත්වයේ වටිනාකම අඩු වෙනවා. එයාගේ සිත ඉදිරියේ ඒ මමත්වයේ මෙල්ල වෙනවා, පාලනය වෙනවා, ඊළා වෙනවා. හැබැයි ඒ සත්‍ය දුර්වල නම් එයා හිතනවා අර වෙලි මොකවත් පේන්නේ නැහනේ. ආලෝකයක් නැති නිසා මොනවද තියෙනවද දන්නේ නැහැ. කකුල් වදින්න දන්නේ නැහනේ. මට මොකවත් පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා මට මොනවාරි වෙන්න පුළුවන්. තවත් ශක්තිමත් වෙනවා අර මාන්නේ. ඒ මමත්වයේ ආරක්ෂා කරගන්න, පරිස්සම් කරන්න තවත් උත්සාහ කරනවා. තවත් ශක්තිමත්. නැති මාන්නයක් හදාගෙන ඒ මාන්නේ ශක්තිමත් කරලා පෝෂණය කරන එක තමයි පුදුජන ස්වභාවයේ තියෙන විශේෂම දුර්වලකම. ඒක දුර්වලකම. හැබැයි ඒක විශේෂ දුර්වලකම.
සාමාන්‍ය සත්‍යයන් අතර දකින්නට නොලැබෙන එකක් ඒක. තමන්ගේ රූපය තවත් ප්‍රතිබිම්බයකින් බලනවා. ප්‍රතිබිම්බය කියලා මම අදහස් කළේ කණ්ණාඩියට. ඒ රූපය දැක්කම මම ලස්සනයි කියලා හිතෙනව නේද? මම ලස්සනයි කියන හිතන නිසා ඒ රූපේ මාන්නයක්. අපි කියන්නේ අර මාන්නෙන් ඉන්නේ. එයා ලස්සනයි කියන මාන්නෙන් ඉන්නේ නෑ. මම ලස්සනයි කියන හිතන නිසා ඒ රූපෙට මාන්නයක් ඇදිලා. රූපෙට මාන්නයක් ඇදිලා. මම හරිම නියතමානී. මම නියතමානී කියලා හිතන නිසා ඒ නියතමානිකමට මාන්නය ඇදිලා. ඒකට කියන හොඳ කෙලෙස් කියලා. මීට අවුරුදු 6කට 7කට කලින් දේශනාවක තියෙනවා. හොඳ කෙලෙස් කියලා දේශනාව. හොඳ කෙලෙස්. සමහර අය අහලා තිබුණා ප්‍රශ්නයක් මේ ස්වාමීන් වහන්සේ කෙලෙස් වල කොයිද හොඳ කෙලෙස්? ඕම හොඳ කෙලෙස් තියෙන්නේ. මම සිල්වන්තයි. මම සිල්වන්තයි කියලා හිතන නිසා ඒ සීලයට මාන්නයක් හැදෙනවා. සීල මාන්නය. සීලය හොඳ එකක්. දුස්සීල මොකවත් නැහැ. හරිම සිල්වත්. හැබැයි ඒ සීලේ මාන්නය විතර වෙලා තියෙනවා. හොඳ කෙලෙස්. හොඳ කෙලෙස්. ඒ සීලේ මාන්නය තියෙනවා. මම හරිම පින්වන්තයි. මම පින්වන්තයි කියලා හිතන නිසා ඒ පින්වන්තකමේ ඒ පුණ්‍යභාවයේ ඒ පුණ්‍ය කර්මේ මාන්නය මිශ්‍ර වෙලා තියෙනවා. මාන්නය මිශ්‍ර වෙලා මාන්නය තැවරිලා තියෙනවා. ගෑවිලා තියෙනවා ඒකේ. මම හරිම ඉවසිලිවන්තයි. කන්ති පාරමිතා ගොඩක් පිළිලා මගේ. මම ගොඩක් ඉවසනවා මේ මා පොළවේ. සත්‍යංගේ දුර්වලකම් දරාගෙන ඉන්නවා. මම ඉවසනවා. ඒ මහා ගුණය තුල ඒ කන්ති පාරමිතාව තුල මහා පොළොව වගේ ඉවසනවලු. වැඩක් නැහැ ඒකේ. මම ඉවසනවා කියන ඒ පුංචි අදහස නිසා අරකේ මඩ තැවරිලා. කන්ති පාරමිතාවේ මාන්නේ තැවරිලා. මාන්නේ ගෑවිලා. ඒකේ කොල්ටි ගියා. එහෙනම් ඒක කෙලෙස් තමයි. හැබැයි හොඳ කෙලෙසයක්. මහා පොළොව වගේ ඉවසන නිසා ඒක හොඳ කෙලෙසයක්. මේ වගේ අපේ ජීවිතවල මට වුණා කියන මානසිකත්වය නිසා මාන්නය ඉපදිලා අපි තුල පෝෂණය වෙනවා. ටික ටික සංවර්ධනය වෙනවා. අපි මේව ශක්තිමත් කරනවා. මම මීට වඩා සිල්වත් වෙන්න ඕනේ. මම මීට වඩා සිල්වත් වෙන්න ඕනේ. මම සිල්වත් වෙන්න ඕනේ කියන සංකල්පය තුල මාන්නය නැවත ඔළුව ඔස්සලා බලනවා කියලා බලනවා. නිකම් නිදාගෙන හිටියේ ඇරිලා බලනවා මොනවද වෙලා තියෙන්නේ කියලා. මම මීට වඩා සංවර වෙන්න ඕනේ. මම සංවර වෙන්න ඕන නිසා අර නිදාගෙන හිටපු මාන්නය තට්ටු කරලා කූද්දනවා අපි. නැගිටින්න. මීට වඩා සංවර වෙන්න ඕනේ. නැගිටින්න. ඒ මාන්නය ආයෙ මම සංවර වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන නිසා එයා කවදාවත් සංවර වෙන්නේ නැහැ. අනිත් අයගේ සිත කම්පා නොවන විදිහට ජීවත් වෙන්නේ කොහොමද? මේ කයෙන් මේ සිතෙන් තවත් කෙනෙකුට කරදරයක් හිංසාවක් පීඩාවක් නොවන විදියට ගනුදෙනු කරන්නේ කොහොමද? ඇසිරෙන්නේ කොහොමද? මේක ඊතුවනම් අරකට යනවා. මම ඉවසන්නේ කොහොමද කියන එකද හරි සියලු සත්‍යයන්ගේ දුර්වලකම් දරා ගන්න මානසිකත්වය හදන එක අදාරයි. එතකොට ඉවසීම හැදෙනවා. හැබැයි ඉවසීම තුළ මාන්නේ නැහැ. මම ඉවසනවා තුළ ඉවසීම හැදෙනවා. හැබැයි මාන්නයකුත් තැවරෙනවා. තව ටිකක් මේ ටික අත්හැරලා තව ටිකක් ගැඹුරින් කතා කරමු ඊළඟ සැරේ. මේ මාන්නය කියන එක නාමය තුළ රූපය තුළ පවතින්නේ කොහොමද? ඇයි මේක සිතට හැංගෙන්නේ? සිතේ කොතන මොන චිත්ත වීතිය නිසාද මේක අටගන්නේ? ඒක හරිම ලස්සන සමීකරණයක් ඒක. ඊළඟ සැරේ අපි ඒකත් කතා කරමු. එතකොට අපි දන්නවා මෙන්න මේ චෛතසික නිරෝධ වුණොත් ගියා මාන්නේ. හැබැයි ඒ චෛතසික පවතින තාක්කල් මේ නාම රූප වලින් අසකන දිවනාසය සමසිත කියන ආයතන කොතන හරි ස්පර්ශ වුණොත් ඒ ගනුදෙනුව තුළ මේක නිර්මාණය වෙන්න පුළුවන්. මට වුණා කියන මානසිකත්වයේ මා තුළ නැගිටින්න පුළුවන්. ඒ නැගිටිනකොට මම අතුරුදහන් වෙලා මාන්නයක් මා තුළ ක්‍රියාත්මක වෙනවා. නැගිටිනවා, අවදි වෙනවා. ඒ නිසා ගොඩාක් දේවල් මට විඳවන්න සිද්ධ වෙනවා. මේ ටික දැනට පුරුදු කරන්න. නැවත මෙනේ කළා මේක හරියට තේරුම් ගන්න. මොකද්ද මේ ක්‍රියාදාමය? මේක මොකද්ද වෙන්නේ? ඊට පස්සේ අපි ඊළඟ අධ්‍යයනයේදී තවත් ගැඹුරට යමු. මාන්නය ගැන ගොඩාක් දේවල් දැනගන්න තියෙනවා. නැති එකක් නැති වෙලා තියෙන්නේ. ඊළඟ එක සෙල්ලම් එකක් නෙවෙයි, පියවියසට පේන්නේ නැති එකක්.
ඊළඟ එක සරල එකක් වෙන්න බෑ. මෙච්චර සත්‍ය මේ බුද්ධ ශාසනය 2600ක් ඉපදිලා. 2600ක් අවුරුදු ඉපදිලත් එයාට මේක මෙල්ල කරගන්න බැරිලු. ඊළඟ එක සෙල්ලම් එකක් වෙන්න බෑ. ඒ විද්‍යාව සාමාන්‍ය මේ මනසකට ගෝචර වෙන්නේ නැති එකක්. තේරුම් ගන්න බැරි එකක්. ඒකනේ 2600ක් තිස්සේ බැරි වෙලා තින්නේ. নানা ප්‍රකාර උපාධි කළා. নানা ප්‍රකාර විශ්වවිද්‍යාල තනි කකුලේ හිටගෙන පාඩම් කළා. විභාග ලිව්වා. කොහොම කාටවත් පුළුවන් වුණාද ඒක නැති කරන්න? කවුරු දක්ෂව නැණේ අඳුනගන්න. කාටවත් පුළුවන් වුණාද මාන්නේ උසපළල දිගපළල මහත කියන්න? බර කියන්න? පාට කියන්න පුළුවන් වුණාද? බෑනේ. ආචාර්ය උපාධි මාචාර්ය උපාධි අරගෙන අඳුන ගන්නවත් බැරි වුණානේ මාන්නේ. එන එක සෙල්ලම් එකක් වෙන්න බෑ. සරල ධර්මතාවයක් වෙන්න බෑ. සාමාන්‍ය මිනිස් චිත්තට ගෝචර වෙන ධර්මතාවයක් වෙන්න බෑ. මිනිස් සිත මිනිස් අවබෝධයට එහාට ගිය එක. හරියට තේරුම් ගන්න නම් හරියට වටහා ගන්න ඕනේ. හරියට අවබෝධ කර ගන්න ඕනේ. එතකොට තමයි මෙල්ල වෙන්නේ. සියල්ල කලකිරලා අත්තරප කෙනා තාපසයෙක් නෙමෙයි. සියල්ල තේරුම් ගත්ත කෙනායි තාපසයා. සසර දුකෙන් මිදෙන්න දුවගෙන එන කෙනා ශ්‍රමණයෙක් නෙමෙයි. සසර දුකෙන් මිදෙන්න උත්සාහ කරන කෙනායි ශ්‍රමණයා. ගීගේ දුකයි, බුදරුව දුකයි, මට මෙතන ඉන්න බෑ, මේක මට ගැලපෙන්නේ නැහැ කියලා පැනලා එනව නේද? එයා ශ්‍රමණයෙක් නෙමෙයි. ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්න බැරි පෞරුෂත්වයක් නැති දුර්වල සත්වෙක්. ඒ දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා නම් එයා ශ්‍රමණයෙක්. එයාගේ මනස ශ්‍රවණය කරනවා. ඒ දුකට හේතුව හොයනවා. ඇයි මේ දුක නිර්මාණය වෙන්නේ? ලෝකයේ සියලු සත්වයෝ මහ පොළොවේ ජීවත් වෙනවා නම් මමත් ඒ මහ පොළොවේ ජීවත් වෙනවා නම් මෙතන නෙමෙයි කොතනට ගියත් මට සත්වයක් එක්කනම් ජීවත් වෙන්න වෙන්නේ. මේ අනදේම දුකයි මේ කට්ටියත් එක්ක බෑ කියලා අත්හැරලා තවත් කට්ටියක් එක්කනේ මම ජීවත් වෙන්නේ. සිවුරක් දාගත්ත පිරිසක් සත්වෝනේ ලෝකේ. ඒත් ඒ සත්වයොත් එක්ක ඉන්න පුළුවන් මේ සත්වයොත් එක්ක ඉන්න බැරියයි. එහෙනම් මේ දුක තේරුම් ගත්ත කෙනා ශ්‍රමණයා. දාලා දුවන කෙනා ශ්‍රමණයෙක් වෙන්න බෑ. එහෙනම් එතනක් දාලා දුවයි. ලෝකයේ කරේ කලකිරිච්ච කෙනා තාපසයෙක් වෙන්න බෑ. ලෝකයේ තේරුම් ගත්ත කෙනායි තාපසයා. තාපසයෙක් කියන්නේ ඒ වගේ කෙනෙක්. යා ලෝකයේ තේරුම් ගත්ත කෙනෙක්. විශ්වයේ තේරුම් ගත්ත කෙනෙක්. ලෝකයට කලකිරිච්ච විශ්වයට කලකිරිච්ච කෙනෙක් තාපසයෙක් වෙන්න බෑ. යාට තියෙන කලකිරීම. කලකිරිච්ච මිනිසෙක් යා තාපසයෙක් නෙමෙයි. යා තේරුම් ගත්ත කෙනෙක්. එහෙනම් යා තාපසයෙක්. ලෝකේ ඉන්න ඕන ක්‍රමයේ දන්න කෙනෙක්. නාම රූපات එක්ක ගනුදෙනු කරන ක්‍රමයේ දන්න කෙනෙක්. සලආයතනත් එක්ක මේ මහ පොළවේ ඉන්න ක්‍රමයක් දන්න කෙනෙක්. යා තාපසයෙක්. ගොඩාක් දේවල් තියෙනවා. අපට වැරදිලා තේරිලා නැහැ. හරියට තේරිලා නැහැ. ඕම් ප්‍රශ්න. අපි හිතනවා මේක හරියට මේ වරදවා තේරුම් ගත්තා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ වරදවාත නැහැ. ඔබ මොකද මේ දොඩවන්නේ? උදේ පාන්දර. කලන්තේ වගේද? ඇයි ස්වාමීන් වහන්සේ? ආචාර්යයන් වහන්සේ වරදවා තේරුම් ගත්තේ නැහැ. හරියට තේරුම් ගත්තේ නැහැ. හරියට තේරුම් ගත්තේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. හරියට තේරුම් ගත්තේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. වරදවා තේරුම් ගත්ත එකක් එතන නෑ. එහෙනම් මේ ලෝකේ ගොඩාක් දේවල් නිවැරදිව තේරුම් ගත්ත නැති ප්‍රශ්නයක් නිසා වරදවා තේරුම් ගත්ත එකක් නෑ. ඒක නිවැරදි වෙන්නත් අපිට බව ගන්නක් ගියානේ. මේ ටික තේරුම් ගන්න. මෙන්න මේ රූපය, මෙන්න මේ නාමය ස්වාමීන් වහන්සේ මට තේරුන්නේ නෑ. මේ රූපය, මේ නාමය එයාට තේරුන්නේ නැහැ කියන එකද ඇත්ත? එයාට තේරිච්ච ටිකවත් එයාට තේරුම් ගන්න බැරි වුණා කියන එකද ඇත්ත? ඒ ටික එයා දන්නේ නැහැ. ඒක තේරුම් ගන්නත් බව ගන්නක් එන්න එපාය. ඒ රූපය, ඒ නාමය එයාට තේරුන්නේ නැහැ. හැබැයි එයාට තේරිච්ච ටිකවත් එයා තේරුම් ගත්තේ නැහැ. ගසක් කියලා එකක් තේරුම් ගත්තේ නැද්ද? ඒක මං වගේ ඇවිදින්න, කෑ ගන්න, අසංවර වෙන්න, උඩ පයින්න, ගැටෙන්න, ඇලෙන්න, සත්වයන්ට කරදර දුක් දෙන්න, ඉරියද කරන්න, ඕපදූප කියන්න, මේ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. මේ ටික තේරුම් ගන්න බැරි වුණාද? එයාට තේරුම් ගන්න බැරි වුණා. හැබැයි තේරිච්ච ටිකවත් එයාට තේරුම් ගන්න බැරි වුණා. මොකවත් තේරුම් ගත්තේ නැහැ කියලා කියන්න බෑනේ.
මොකවත් තේරුන්නේ නැහැ කියලා කියන්න බෑනේ. එහෙනම් අපි මේ මහ පොළොවේ පය ගාලා ජීවමානව භෞතික වාසය කරන තාක්කල් අපට ගෝචර නොවෙච්ච ධර්මතාවයන් ලක්ෂ කෝටි ගණනක් තියෙන්න පුළුවන්. හැබැයි නොදන්න දේ එච්චර තිබුණත් දන්න දේ කොච්චරද කියන එකවත් Taman දන්නේ නැහැ. මම මෙච්චර දන්නවා කියලා දැනගන්න එපා ඉතින්ලා. එහෙනම් මේ මහ පොළොවේ ඉන්න ගොඩාක් සත්‍යයන්ගේ තියෙන දුර්වලකම තමයි Taman නොදන්න දේ කොහොමද දන්නේ? දන්න ටික දන්නෙත් නැහැ. මම මේ ටික දන්නවා කියන එකවත් දන්නේ නැහැ. මට මේ ටික තේරෙනවා කියන එක දන්නේ නැහැ. මට මේ ටික පේනවා. දැන් ඒක දන්නේ නැහැ. මට මේම දෙයක් ඇයෙනවා. ඒක දන්නෙත් නැහැ. අර මට මේ ටික පේනවා. පේන්නේ නැතිනම් ගොඩාක් තියෙනවා. හැබැයි පේන්නේ නැති එක පේන්න. එයා ගොඩාක් බනහලා ගොඩාක් පඤ්ඤාවතුන් ඇසුරු කරලා එයා උත්සාහ කරනවා. අර පේන්නේ නැති ටික බලා ගන්න. හැබැයි පේන ටික මොකද්ද කියන එක තේරුම් ගත්තාද? ඒ ටික තේරුම් ගත්තා නේද සෝතාපන්න වෙන්න පුළුවන්. සකෘදාගාමී වෙන්න පුළුවන්, අනාගාමී වෙන්න පුළුවන්, රහත් වෙන්න පුළුවන්. පේන ටික ඇති. හැබැයි මට පේන්නේ මොනවද කියන එක එයා දන්නේ නැහැ. උන් තින ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ මට මොනවාරි එකක් ඇයෙනකොට පරතට වෙනකම් එක තේරුම් ගන්න අමාරුයිනේ ස්වාමීන් වහන්සේ. ප්‍රඥාව මදිද? ප්‍රඥාව මදි නෙමෙයි. එයාට තියෙන ප්‍රඥාවෙන් වැඩ ගන්නෑ. එයාගේ ප්‍රඥාවේ තරම එයා තේරුම් ගන්නෑ. එයාට තේරෙන ටික අවබෝධ කරගන්න එයා. ඒ දුර්වලකමයි තියෙන්නේ නැතර. එයාට ප්‍රඥාව මදි, පාරමිතාව මදි, එයාට වැඩි තේරෙන ඒම ප්‍රශ්නයක් එතන නැහැ. එයාට තේරෙන ටික එයාට තේරිලා නැහැ. එයාට තේරෙන ටික එයා අවබෝධ කරගෙන නැහැ. ඒ දුර්වලකම එයා දඬුනේ. එයාට ප්‍රඥාව පවන්න අවශ්‍ය නැහැ. තීන ටික හොඳටම ඇති. ගෙනාපු ටික හොඳටම ඇති. මේවා තමයි සත්‍යංගේ දුර්වලකම්. මේවා හදන්න ඕනේ. මේවා හදන්න තමයි බුද්ධ ශාසනය නිර්මාණය වෙන්නේ. ආර්යවරු පාල වෙන්නේ. ලෝක සත්‍යයේ මේ ටික හදන්න ඕනේ.